පාරිභෝගික ඔබ සැමට ආයුබෝවන්. අප දිනපාල ආයතනයෙන් ගෙන්වන ලද බලශක්ති උපකරණ කීපයක් ඔබ දන්නා නොදන්නා කරුණු කීපයක් මම ඔබට විස්තර කරලා දෙන්න තමයි මාගේ බලාපොරොත්තුව. අප දිනපාල සමුව්‍යාපාරයෙන් ගෙන්වන ලද බ්‍රෂ් කටර් එක, ඒ කියන්නේ තනකොළ කපන මැෂින් එක තමයි මම ඔබට අද විස්තර කරන්න හදන්නේ. මේකේ අපිට සාමාන්‍යයෙන් මානයිලොක් වගේ කපා ගන්නවා නම් මේ තලේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍ය නෝමල් ගාඩ්න් එකට එහෙම නැත්නම් නියරවල් වල තියෙන තනකොළ අපිට කපා ගැනීම ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන්. මොකද මේක නයිලෝන් නූලකින් තමයි කැපෙන්නේ. මේ නයිලෝන් නූලෙන් කැපෙන නිසා අපි සාමාන්‍යයෙන් කුඹුරේ නියරක වගේ තනකොළ කපා ගැනීමේදී සාමාන්‍යයෙන් ගොයන් ගස් වලට හානියක් වෙන්නේ නැහැ. මොකද මේක නූලකින් කැපෙන නිසා. ඒ වගේම තමයි ගෙදර තියෙන ගාඩ්න් එකට මිදුල වටේට තියෙනවා නම් අපිට තනකොළ කපා ගැනීම මේක පුළුවන්. තලේ දාන්න අවශ්‍ය නැහැ. නමුත් මානයිලොක් වගේ කපා ගන්නවා නම් සාමාන්‍යයෙන් හේනක, කුඹුරක, ඒ වගේම වත්ත පිටියක සාමාන්‍යයෙන් එලි කරගන්න මානයිලොක් වගේ කපා ගන්නවා නම් මේ තලේ පාවිච්චි කරන්න ඕන. ඒ වගේම තමයි අපිට රවුන්ඩ් තලයක් මේකේ එනවා. මේ තියෙන මේ රවුන්ඩ් තලය මේකෙන් කරන්නේ සාමාන්‍යයෙන් අපි ගොයන් කපා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් තේ ගස්වල තේ අතු කපාදු කරගන්න බෑ. නමුත් තේ දලු සාමාන්‍යයෙන් කඩා ගන්න බැරුව ගියොත් ඒ දල්ල ආය අලුතෙන් කපාදු කරන්න ඕනේ. ඒ වගේ දෙයක් මේ කියතෙන් අපිට කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට පේනවා ඇති මේ එන්ජින් එක ගත්තොත් මේකට සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරයකට මිලි 20ක් වගේ තමයි ටූටි වැටෙන්න ඕනේ. එතකොට අපි පෙට්‍රල් ලීටරයකට ටූටි 20ක් මිලි 20ක් වැටුනහම අපි පෙට්‍රල් එක ගෙනල්ලා මේකට පෙට්‍රල් එක දාද්දී පෙට්‍රල් එකයි ටූටි එකයි හොඳට සොලවල තමයි මේකට දාන්න ඕනේ. මොකද පෙට්‍රලුයි ටූටි ගත්තාම ටූටි බර නිසා පෙට්‍රල් එකේ අපි ගේන ඒ බොටල් එකේ යටට තමයි ටූටි බැහැලා තියෙන්නේ. ඒක නිසා අපි ඒ ගේන බෝතලයකට ගේනවනේ ඒ බෝතලේ හොඳට හොලවල තමයි අපි මේකට පෙට්‍රල් එක දාන්න ඕනේ ටූටිත් එක්ක. අපි එන්ජින් එක ස්ටාර්ට් කරද්දී ගොඩාක් දුරට එන්ජින් එක ස්ටාර්ට් කරනකොට අපි බලන්න ඕන මෙතන තමයි කාබ්ලේට් එක තියෙන්නේ. තෙල් ටැංකිය හරහා කාබ්ලේට් එක හරහා තමයි මේ එන්ජින් එක ස්ටාර්ට් කරන්න අපිට උදව් වෙන්නේ. එතකොට අපි එන්ජින් එක ස්ටාර්ට් කරද්දී මෙතන තියෙනවා පෙට්‍රල් වෑල් එක. මෙතනින් තමයි අපි පෙට්‍රල් එක වහන්නේ, පෙට්‍රල් එක අරින්නේ. අපි පළවෙනියටම ස්ටාර්ට් කරද්දී මේ තියෙන චෝක් එක, මේ චෝක් එක අපි උඩට දාලා තමයි ස්ටාර්ට් කරන්න ඕනේ. ගොඩාක් දුරට අපි මේ එන්ජින් එක ස්ටාර්ට් කරද්දී මේ එන්ජින් එකෙන් ඇදිලා එන ප්‍රමාණයක් තියෙනවා. මේ නූල අපි අදිද්දී ඇදිලා එන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය ඇදලා ආවන් පස්සේ තමයි අපි එන්ජින් එක පාටම මෙහෙම ස්ටාර්ට් කරන්න ඕනේ. මොකද මේ එන්ජින් එක ස්ටාර්ට් එකේදී අපි මුලින් ඉඳලම ස්ටාර්ට් කරලා ස්ටාර්ට් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම අපි එන්ජින් එක පණ ගන්නවට පස්සේ මේක එක පාට අතාරින්න ඕනේ. එහෙම නැත්නම් මෙතන තියෙනවා ස්ප්‍රින් එකක්. ඒ ස්ප්‍රින් එක එතිලා මේක ඇතුළට මේ නූල යන්නේ නැතුව එන්ජින් එක ස්ටාර්ට් වුණාට මේක එතෙනවා. ඒක නිසා අපි එන්ජින් එක ස්ටාර්ට් වුණ ගමන් මේක අපි අතාරින්න ඕනේ. අපි එන්ජින් එක ස්ටාර්ට් වුණා කියලා නිකන් එන්ජින් එක හඬ එනකොට අපි මේ චෝක් එක මෙහෙම උඩරිම පහළට දාලා තමයි අපි එන්ජින් එක ස්ටාර්ට් කරන්න ඕනේ. තනකොළ කපන මැෂින් එකක් ගත්තොත් අපි වත්තක කැපුවා. සාමාන්‍යයෙන් ගෙදර ගාඩ්න් එක කැපුවා. ගාඩ්න් එක වගේ කපනවා නම් සාමාන්‍යයෙන් මාසයකට වගේ සාමාන්‍යයෙන් මාස දෙකකට වගේ තමයි අපි මැෂින් එක ආයේ පාවිච්චි කරන්න ගන්නෙ. ඒ වගේම තමයි කුඹුරක ගත්තොත් සාමාන්‍යයෙන් මේ අවුරුද්දේ කරා නම් ආයේ ලබන අවුරුද්දට තමයි අපි මේ මැෂින් එක ආයේ පාවිච්චිට ගන්නෙ. ඒ වෙලාවේදී අපි මේ ටැංකියේ තෙල් තියෙනවා නම් මේකේ තෙල් සාමාන්‍යයෙන් තෙල් නැතුවම වෙනකම්ම පාවිච්චි කරනවා නම් අපිට ආය මාසෙකින් නෙමෙයි අවුරුද්දකින් අපි මේ එන්ජින් එක අරන් ස්ටාර්ට් කරන්න හැදුවත් අපහසුතාවයක් වෙන්නේ නැහැ. ස්ටාර්ට් කරගන්න පුළුවන්. මොකද ටැංකියේ තෙලුත් නැහැ, කාබ්ලේට් එකේ තෙලුත් නැති නිසා. එහෙම නැතුව සාමාන්‍යයෙන් අපිට ටැංකියේ තෙල් ඉතුරු වෙලා තියෙනවා නම් අපි ආය මේක ස්ටාර්ට් කරන්නේ, ඒ කියන්නේ අපි මේ එන්ජින් එක පණ ගන්නන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දකින් වගේ නම්, එහෙම නැත්නම් මාස දෙක තුනකින් වගේ නම් අපි හොඳම වැඩේ තමයි අපි මෙතන මේ පෙට්‍රල් එක මෙන්න මේ වහලා තියෙනවා. පෙට්‍රල් හෝස් එක කාබ්ලේට් එකට යන්නේ නැති වෙන්න අපි මෙතනින් වහලා තියෙනවා. වහලා තිබිලා අපි ආයේ මාස 3කින් හරි අවුරුද්දකින් හරි අපි මේක දැන් ආයේ මේක පණ ගන්නවලා මේක ස්ටාර්ට් කරලා අපිට තනකොළ කපා ගන්න ඕන කියලා හිතනවා නම් මෙතන තියෙන ඔබට පේනවා ඇති මේ කාබ්ලේට් එකේ මෙතනින් මෙන්න මෙහෙම ප්‍රස් කරපුවම මේ වගේ කාබ්ලේට් එකේ රැඳිලා තියෙන ඒ පෙට්‍රල් ටූටිත් එක්ක
තැම්පත් වෙලා තියෙන පෙට්‍රල් ටික මෙතනින් අයින් කරනවා. මුලින්ම කරන්න ඕනේ ඒක. අයින් කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි මේකේ තියෙනවා නම් පෙට්‍රල් ඉතුරු වෙලා තියද්දිනේ අපි එන්ජින් එක නවත්තලා තියෙන්නේ. ආය අපිට ස්ටාර්ට් කරගන්න ඕන නම් පෙට්‍රල් එක වහලා තියද්දිම අපි කාබලේට එකේ තෙල් ටික රැඳිලා තියෙන තෙල් ටික ඔක්කොම මෙතනින් යවලා හොඳට මේක අපි සොලවලා හොඳට හොලවන්න ඕන මේක. මොකද ටූටි යටට බැහැලා තියෙන්නේ. පෙට්‍රල් උඩ තියෙන්නේ. ඒ නිසා හොඳට මේක සොලවලා ඉවරලා අපි පෙට්‍රල් එක ආපහු මෙතනින් අරිනවා. එතකොට අපිට කාබලේට එකට පෙට්‍රල් යනවා. පෙට්‍රල් ගියාට පස්සේ අපි ආපහු මේකේ තිබුණ පෙට්‍රල් ටූටිත් එක්ක තිබුණ ඒවා අයින් කරා වගේම අපි නැවතත් මේ ටැංකියේ තියෙන තෙලුත් ටිකක් අපි මෙතනින් අයින් කරනවා. අයින් කරලා ඉවර වෙලා තමයි අපි චෝක් එක උඩට දාලා ස්ටාර්ට් වෙනවා කියලා දැනෙනකොට අපි චෝක් එක අපව පහළට දාලා ස්ටාර්ට් කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් දෙනෙක්ගේ දැන් ගොඩාක් අපිට ඔය රිපෙයාර් එකේ ඇත්තටම එන්ජින් එක පාවිච්චි කරන විදිය දන්නේ නැති නිසා. මොකද සාමාන්‍යයෙන් එන්ජින් එකක් පාවිච්චි කරද්දී මාස දෙක තුනකින් තමයි ආයෙ අපි තනකොළ කපන්නේ. ඒ වෙලාවට මේ ස්ටාර්ට් වෙන්නේ එක්කෝ ප්ලග් එකට තෙල් ගහලා කියයි. ඇත්තම දේ තමයි මේකයි කාරණාව. ප්ලග් එකට තෙල් ගහන්න මූලික හේතුව තමයි මේකට ටූටි දාන්න ඕනේ මිලි 20යි. සාමාන්‍යයෙන් ටූටි වැඩි වුණොත් ප්ලග් එකට තෙල් ගහනවා. එහෙම වුණොත් ප්ලග් එකක් මාරු කරගන්න ඕන. ඒ වගේම තමයි අපි ආය අවුරුද්දකින් මාස 6කින් ස්ටාර්ට් කරත් අපිට කිසිම අපහසුතාවයක් නැතුව මේක ස්ටාර්ට් කරගැනීමේ හැකියාව තිබෙනවා. මොකද අපි පෙට්‍රල් එක කාබ්ලේට් එකෙන් අයින් කරලා අපි මේක හොඳට හොලවලා ආයෙ පෙට්‍රල් එක ඇරලා අපි පෙට්‍රල් ටික මෙතනින් අයින් කරලා ඉවරලා තමයි අපි එන්ජින් එක ස්ටාර්ට් කරන්නේ. ඒක නිසා කිසිම අපහසුයක් නැතුව අපිට මේ එන්ජින් එක පාවිච්චි කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි මේ එන්ජින් එකක් අලුතෙන් අරන් ගියොත් අපි මේක කොහොමද අපි එන්ජින් එක හයි කරගන්නේ? මේකේ තියෙනවා මෙන්න මේ විදියට ගත්තොත් අපි මේක තමයි බටේ කියන්නේ මේකේ තමයි එන්නේ තලේ කැරකෙන්නේ. මේකේ තමයි ඇක්සල් එක තියෙන්නේ. මේකේ තමයි අපිට දැන් මේ හයි කරන්න ඕන මේ මානයි ලුක් කපන තල, ඊගාට ගොයන් කපන්න හයි කරන තලේ, ඒ වගේම මේ ස්පූල් එක කොහොමද අපි මේකට හයි කරගන්නේ? අලුතෙන් මැෂින් එකක් අරන් ගියාම කොහොමද අපි මේක ෆිට කරලා අපි වැඩ කරගන්නේ? ඒක තමයි දැන් මම ඊගාවට කියන්න හදන්නේ. මෙන්න මේකයි මෙන්න මේ විදිහට තමයි අපි එන්ජින් එක හයි කරගන්න ඕනේ. මේ වගේ තියෙනවා නට් එකට හිර වෙලා මේ වගේ ක්ලිප් එකක් තියෙනවා. අපි ඒක මේකෙම තියෙන නට් මේක ගලවන එකෙන් අපි ආධාරතු මේක ගලවලා මේ නට් එක අපි අයින් කරනවා. අයින් කරලා ඉවරලා මේකේ තියෙනවා මේක තමයි මේකට ඉන කේබල් එක කියන්නේ. මේකේ යනවා ඇතුලේ කේබල් එකක් යනවා. මේ කේබල් එක හීට් වෙන නිසා ගොඩක් හීට් වෙන නිසා මේකට ග්‍රීස් තමයි පුරවලා තියෙන්නේ. මේක ග්‍රීස් කරලා තියෙනවා. ඔබට පේනවා ඇති මේකේ ග්‍රීස් මේ තියෙන ග්‍රීස් කරලා. මොකද මේක සාමාන්‍යයෙන් අපි මානයිලොක් කපද්දී ඒ වගේ සාමාන්‍යයෙන් ඇල්ලක කපද්දී අපිට මේ ඉන කේබල් එක කියන අපි තනකොළ කපන මැෂින් එක දාගත්තාන් පස්සේ අපිට මේක මේ විදිහට නැමෙන අවස්ථා තියෙනවා. ඒ නැමෙන අවස්ථාවක වුණත් අපිට පහසුවෙන් මේ තලේ කරකවලා දෙනවා කොච්චර නැමුණත්. මොකද මේක ඇතුළේ ග්‍රීස් කරලා තියෙන නිසා හීට් වෙන එක අඩුයි. ඒ වගේම තමයි අපි මේක හයි කරගනිද්දී අපේ මෙතන එන්ජින් එකේ තියෙනවා මේ හයි කරන ගන්න කේබල් එක මැද රවුම් වුණාට දෙපැත්තේ තියෙන්නේ ස්ක්වෙයාර් වගේ හතරැස් කොටු වගේ තමයි තියෙන්නේ. හතරැස් කොටු එක දෙපැත්ත කොයි පැත්තකට මාරු වුණත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ හතරැස් කොටු එක අපි මේකට සම්බන්ධ කරගනිද්දි මේකේ තියෙන ඒ කොටුවටම තමයි අපි මේක මේ විදියට දාන්නේ. දාලා එන්ජින් එකට දාලා අපි මේක දාලා මේකේ අපි මෙතන තියෙනවා ඇණයක්. මේකේ මේ කට්ටේ වගේ තියෙන එකට තමයි අපි දාන්නේ. දාලා ඉවරලා මේ ඇණේ අපි මේකට දානවා. එතකොට මේ කේබල් එක අපි ආයේ එන්නේ නැහැ. මොකද ඒක ලොක් වෙලා තියෙන්නේ. එතකොට අපිට මේකට මේ ඇණේ අපි ඉස්සෙල්ලා ගලවගත්ත එක මේක තමයි ලොක් එකක් තියෙන්නේ. මේ ඇණේ ගැලවෙන්නේ නැති වෙන්න සම්බන්ධ කරන්නට තමයි අපිට මේක තියෙන්නේ. මේ පොඩි ලොක් එක. ඒ ලොක් එක අපි මේකට දාගන්න. අපිට ඊට පස්සේ එන්ජින් එක හයි කරගනිද්දී මේකේ තියෙනවා ඇලන් කීයකින් හයි කරලා මේ කේබල් ඔබට පේනවා මේක තියෙන්නේ නිකන් දිගට තියෙන පොල්ලක් වගේ තියෙන. මොකද මේකේ තියෙන්නේ ග්‍රූ එකක් තියෙන්නේ. මේ ග්‍රූ එක තමයි අපිට මේකේ කැරකෙන්නේ. මම මේක පෙන්නන්න. මේකේ තියෙනවා මේ ග්‍රූ එක ගිහිල්ලා තමයි අපිට තලේ කරකවලා දෙන්න උදව් වෙන්නේ. මේ ඉන කේබල් එකෙන්
අපිට මේකට සම්බන්ධ වෙලා මෙන්න මේ විදිහට මම අර එළියට නම් පෙන්වන්නේ ඇතුලේ අර බටේ තියෙන නිසා මේ විදිහට මේක සම්බන්ධ වුණාට පස්සේ තමයි අපිට මේ කූර කැරකෙවෙන්නේ. කූර කැරකෙනකොට තමයි අපිට තලේ පහසුවෙන් කරකව ගන්න පුළුවන්. ඒක නිසා අපි මේ බස්සලා තියෙන කූර මේක ඇතුළට මෙහෙම බස්සවලා තියෙන කූර ඊට පස්සේ අපි මේකේ තියෙනවා ඇලන් කී එකකින් හයි වෙච්ච පොඩි නට් එකක්. ඒ නට් එක අපි මෙතනින් මෙහෙම ගලවලා අයින් කරනවා. මේ නට් එක ගලවලාම අයින් කරන්න ඕන. මොකද මේකෙන් තමයි අපිට මේ ඇතුලේ කේබල් එක හයි වෙන්න එහා පැත්ත මුල එන්ජින් එකට හයි කරා වගේම මම මේ පිටින් පෙන්නන්නේ මේකට සවි වෙන්නේ. සවි වුණාට පස්සේ මේක මෙතනින් ගැලවෙන්නේ නැහැ. දැන් මේ පැත්තත් ස්ක්‍යා වගේ හතරැස් වගේම එහා පැත්තත් හතරැස් කොටුව වගේම අපි මේකට මේකෙත් තියෙනවා හතරැස් කොටු එකක්. ඒක නිසා අපි ඒකට මෙහෙම සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන අපි බලන්න ඕන මේ එන්ජින් එක හරහා මේ ඉන කේබල් එක හරහා මේ මං ඉස්සෙල්ලා ගලවලා පෙන්නපු කූරට මේ තලේ කැරකෙන්න මේකට සම්බන්ධ වෙලද ඒ ගෲ එකට බැහැලාද කියලා. අපිට මෙහෙම කරකනකොට අපිට දැනෙනවා මේ කේබල් එකට අත තිබ්බොත් මේක හොඳටම සවි වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි මේ නට් එක ආපහු මේකට දානවා. මෙතන තියෙනවා ඇස්ලේටර් එක. ඒ කියන්නේ ඇස්ලේටර් එක මේ තියෙන ඇස්ලේටර් එක. ඇස්ලේටර් එක කියන්නේ එන්ජින් එක අපි ඇස්ලේටර් එක සවි වෙන කේබල් එක. මේකෙන් තමයි අපි එන්ජින් එක අඩු වැඩි කරගන්නේ. ඒ කියන්නේ තනකොළ කපද්දී අපිට සාමාන්‍යයෙන් නෝමල් ගාඩන් එකකට වගේ තනකොළ කපද්දී අපිට ස්පීඩ් එක වැඩි කරන්න අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍යයෙන් අපිට මානයිලුක් වගේ කපා ගන්නවා නම් අපිට ස්පීඩ් එක වැඩි කර ගන්න ඕනේ. මේ විදිහට මේ කේබල් දෙක යවනවා. මේක ඒ කේබල් දෙකෙන් කරන්නේ ඇවිල්ලා ස්විච් එක ඕෆ් කරන එක. ඊට පස්සේ අපි මේ කේබල් එකත් මෙතනින්ම සම්බන්ධ කරගන්නවා. එන්ජින් එක රේස් කරන ඇස්ලේටර් එකට අපි මේක මෙහෙම ඇදලා සම්බන්ධ කරගන්නවා. මෙතනත් වයර් දෙකක් තියෙනවා. මේ වයර් දෙකෙන් මෙහෙම සම්බන්ධ කරගන්නවා. අපි එන්ජින් එක නවත්තන්නේ මෙන්න මේ රතු පාටට තියෙන මේ බටන් එක තමයි ප්‍රෙස් කරගෙන තප්පර ගානක් ඉන්නකොට එන්ජින් එක නතර වෙනවා. ඒ වගේම තමයි අපි මේ එන්ජින් එක සවි කරන හැන්ඩල් එක සවි කරගත්තට පස්සේ අපි හැන්ඩල් එකක් මේකට එනවා. මෙන්න මේ විදිහට අපි එන්ජින් එක දාගන්නවා. දාගෙන අපි අත් දෙක පාවිච්චි කරන්නේ මෙතෙන් මේ ස්විච් එක තියෙන තැනට එක අතක් අනිත් එක හැන්ඩල් එකට. එතකොට අපි හැන්ඩල් එකට පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියලා බලනවනම් අපිට හිතෙනවා මෙතන හැන්ඩල් එක තිබ්බොත් අපිට පහසුවෙන් තනකොළ ටික කපා ගැනීමේ හැකියාව තිබෙනවා. මේක අවශ්‍ය ප්‍රමාණයට අපි මේක මෙන්න මේ විදිහට තමයි හයි කරගන්නේ. හරියට හිර කරලා තිබුණ නැත්නම් හැන්ඩල් එක කැරකෙන්න බලනවා. හැන්ඩල් එක කැරකුණොත් වෙන්නේ අපිට මැෂින් එක පාලනය කරගන්න අපහසු වෙනවා. මේක සම්බන්ධ කරගද්දී ඔබට පේනවා මෙතන තියෙන පොඩි සිදුරක්. මේ සිදුර තියෙනකොට අපි මේක ගන්න ඕනේ. මේකෙත් තියෙනවා සිදුරක්. ඒ සිදුර හරියටම මෙතෙන්ට එන විදිහට තමයි අපි මේක මේ විදිහට සම්බන්ධ කරගන්න ඕනේ. ඔබට පේනවා මේ ප්ලග් එක ගලවන එක. මේකෙන් අපිට මේ යන ටික තද කරගැනීමේ හැකියාව තිබෙනවා. මේ සිදුර ගාවම මේ සිදුරත් එක හා සමානව තියෙනවද කියලා. මොකද තලේ හයි කර ගැනීමට අපිට ඉතා පහසුයි. මේ යන තුන අපි මේකට මේ හයි කරගන්න විදිහට වගේම අපිට ගලවලා මේක සර්විස් කරගන්නත් බොහොම පහසුයි. මේකෙත් තියෙනවා සිදුරක්. මේ සිදුරත් වැටෙන්න ඕනේ අපිට මෙන්න මේ විදිහට. මේ සිදුරටම වැටෙන විදිහට අපිට පේනවාද මේ තියෙන්නේ. තනකොළ කපා ගන්න අවශ්‍ය නම් අපි මේකේ තියෙන්නේ වමේ පොට. ඒ කියන්නේ අපි දැන් කැරකෙන පැත්තට තමයි මේක තද වෙන්නේ. ඒ වගේම දැන් අපිට මේ පේනවා. ඔබට පේනවාද මේක කරකද්දි මේක හිර වෙලා නැහැ. ඒකට තියෙන එකම දේ තමයි අපි මේ වගේ පොඩි ඇලන් කී එකක් දාලා මේකට යටින් මේක ලොක් කරගන්න එක. එතකොට අපිට මේක අවශ්‍ය ගන්නට මෙහෙම හිර කරගෙන මේ හැකියාව තිබෙනවා. මේ තලේ කොයි පැත්තට හයි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද මේකේ තියෙනවා පැති හතරක්. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි තනකොළ කපද්දී සාමාන්‍ය මානයිලොක් වගේ කපනකොට අපිට මේ පැත්තට මැෂින් එක හරවලා කපන්නත් පුළුවන්, මේ පැත්තට හරවලා කපන්නත් පුළුවන්.
මොකද මේ තලේ පැති දෙකක් තියෙනවා වගේම තලේ මේ පැත්තටත් පැති දෙකක් තියෙනවා. සාමාන්‍ය මානයි ලුක් වගේ කපාන යද්දි වැල් ಜಾති තියෙනවා. ඒතකොට වැල් ಜಾති වුණත් මේකේ පැටලෙන්නේ නැහැ. මොකද පැටලෙන්නේ නැති එකම හේතුව තමයි දෙපැත්තට මේ තල තියෙන්නේ. කොයි පැත්තට මෙහෙට දැන් අපි කපාගෙන යද්දි මෙහෙට අල්ලලා ආයේ මෙහෙට ඇල්ලුවා දෙපැත්තටම කැපෙනවා. මොකද මේ පැත්තට වගේම තල මේ පැත්තටත් තියෙනවා. මේක ටික් 4ක. මේ විදිහට තලේ දාලා මේක දාලා මේකට ලොක් වුණාට පස්සේ මේක උඩට එනවා ගාඩ් එකක්. මොකද මේ ගාඩ් එක මේකට දාපුවන් පස්සේ තලයට ඔය වැල් ಜಾති එහෙම හිර වෙන්නේ නැති නිසා මේ විදිහට අපිට මේක හිර කරගෙන මානයි ලුක් වගේ අපිට කපා ගන්න පුළුවන්. එතකොට අපි බලන්න ඕන දැන් මේ ප්‍රමාණයට කරගෙනවනම් අපි පොඩ්ඩක් ගාඩ් එක මේක තමයි සේෆ්ටි ගාඩ් එක තලේ හදිස්සිය හරි ඩැමේජ් එකක් වුණොත් එහෙම කකුලට තලේ වැදිලා එන්නේ නැති විදිහට මේ තලේ ප්‍රමාණයට ටිකක් දුරින් තියද්දි අපි මේ ගාඩ් එක හයි කරගන්නවා. මේ විදිහට තමයි මේකේ ගාඩ් එක තියාගන්නේ. මොකද අපි මේ තලේ කිට්ටුවටම ඒ කියන්නේ තලේ ළඟටම අපි ගාඩ් එක යන්නේ නැහැ. ගාඩ් එක ටිකක් දුරින් තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට මේ ගාඩ් එක සම්බන්ධ කරගැනීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් මේකෙන් අපි මේ තලෙන් අල්ලන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කැපෙන්න මේ තලේ අල්ලන්න ඕනේ. මානයි ලුක් පඳුර අපි හිතමු මෙතන තියෙන්නේ කියලා මේ විදිහට තියෙන්නේ කියලා. ඒක නිසා අපි තලේ මානයි ලුක් පඳුරට ලං කරලා මේක අල්ලන්න හොඳ නැහැ මේ විදිහට. අපි මානයි ලුක් පඳුරට මේ තලේ අල්ලන්න ඕනේ මෙහෙම නිකන් ගෑවෙන්නේ නොගෑවෙන විදිහට. එතකොට තමයි අපිට මේ මානයි ලුක් පඳුර බොහොම පහසුවෙන් කපා ගැනීමේ හැකියාව තිබෙන්නේ. මේකේ මානයි ලුක් පඳුරු කැපුවාට පසු අපි මේකේ වැල් වගේ පැටලලා තියෙනවා නම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ එන්ජින් එක නවත්තන්න ඕන. එන්ජින් එක නවත්තලා එන්ජින් එක බිම තියලා ඉවර වෙලා තමයි අපි මේකේ වැල් ටික අයින් කරන්න ඕනේ. මොකද ගොඩාක් දුරට කරන්න දේ තමයි එන්ජින් එක අපි කරේ දාගෙන එන්ජින් එක ඕෆ් කරන්නේ නැතුව මොකද ඉක්මනට කරන්න ඕන හින්දා අපි මේ අතින් අනිත් අතින් මේක මේ වැල් අදින්න බලනවා. එහෙම වුණොත් මේ තලේ හිර වෙලා තියෙන තලේ හදිස්සිය හරි මේ ඇස්ලේට් එක රේස් වෙලා තිබුණොත් ඒක අතට විතරක් නෙවෙයි කකුලට උනත් හානි වෙන්න බලනවා. ඒ වගේම තමයි මේකේ තියෙන රවුන්ඩ් තලයක් තියෙනවා. ගොඩක් අහන දේ තමයි මේ රවුන්ඩ් තලයේ තියෙන නිසා අපිට මානයි ලුක් පඳුරු කපා ගැනීමේ හැකියාව බොහොම පහසුවෙන් පුළුවන් කියලා. මොකද මේක කියතක් විදියට තියෙන නිසා. ඇත්තටම මේ කියතක් වගේ තියෙන එකෙන් කරන්නේ ගොයන් කපන්න තේ දලු කප්පාදු කරගන්න. තේ දලු කප්පාදු කරගන්න කිව්වට තේ ගහ කප්පාදුව නෙමෙයි. කඩන්න බැරි වෙලා එක්කෝ අපි අර කුඹුරු පුරන් වුණා වගේ කැලේ වගේ තියෙනවනම් ඒ තේ දලු අපිට මට්ටම් කරගන්න. ඒ කියන්නේ උඩින් කපා ගන්න ඕන නම් විතරයි අපි මේ තලේ පාවිච්චි කරන්නේ. මේ රවුන්ඩ් තියෙන තලේ කියතක් වගේ තිබුණා කියලා අපිට මානයි ලුක් කපා ගන්න බෑ. මොකද මේ තලෙන් කපද්දී මේ තලේ කැරකෙන්නේ මේ තලයක් සම්බන්ධ කරලා තියෙනවා. මේ තලේ කැරකෙන විදිය තලේ අපි හයි කරන්න ඕනේ මේ පැත්තට. තලේ කැරකෙන පැත්තට. මේ පැත්තට තලේ කැරකෙනකොටම අපිට ආපහු අර මානයි ලුක් කපනවා වගේ තලේ අපිට මේ පැත්තට කරකවන්න බෑ. මොකද තලේ තියෙන්නේ දැති එක සයිඩ් එකකට. දැති මේ පැත්තට නැති නිසා අපිට මේක මෙහෙම මේ විදිහටම අපි කපලා ඉවරලා ආපහු අපි ගන්න ඕන නැවතත් ඒ කපපු තැනටම. ගොඩාක් දුරට මානයි ලුක් කපන්න බොහොම පහසුයි කියලා මේ තලේ අරන් ගිහිල්ලා පාවිච්චි කරන කට්ටියට මේ මැෂින් එක හරියට පාවිච්චි කරගන්න බෑ. එහෙම වුණොත් ඔබට මං කලින් මේ මෙතන මං කිව්වේ ඉන කේබල් එක කියලා මේකේ අර ස්ක්වෙයාර් කේබල් එකක් යවලා තියෙනවා. මේ කේබල් එක අපි දන්නේ නැති වුණාට මේ තලේ ගිහිල්ලා හිර වෙලා පඳුරක හිර වෙලා හෝ එහෙම නැත්නම් වැලුත් එක්ක ගිහිල්ලා මේක හිර වෙලා අපි හිතන්නේ එන්ජින් එකේ හඬට රේස් වෙන හඬට අපි හිතනවා මේක කැපිලා ඇති කියලා. නමුත් මේ තල හිර වෙලා තියෙන නිසා ඒවා කැපෙන්නේ නැහැ. තලේ හිර වෙලා අපි රේස් කරන්න මේක ඇතුලේ තියෙන කේබල් එක ඇඹරිලා කැඩෙන්න බලනවා. ඒක නිසා හොඳම වැඩේ තමයි මේක මතක තියාගන්න මේක ගොයන් කපන්නයි තේ දලු උඩ තියෙන දැල්ල කප්පාදු කරගන්න විතරයි මේක ගන්න. මේකෙන් උනත් අපිට පුළුවන් සාමාන්‍ය මානයි ලුක් වගේ කපා ගන්න පුළුවන්. බැරි කමක් නැහැ පුළුවන්. නමුත් අපි කපන්න ඕනේ මේ ෆ්ලැට් තලේ. මේ කියන්නේ අපි මේකට කියන්නේ ෆ්ලැට් තලේ, ෆ්ලැට් බේඩ් එක. මේ ෆ්ලැට් බේඩ් එකේ තියෙනවා දැති හතරක්. ඒ කියන්නේ ටිප් හතරක්. දෙපැත්තට කැපෙනවා. ඒ කියන්නේ මේ පැත්තට කරත් කැපෙනවා, මේ පැත්තට කරත් කැපෙනවා. නමුත් මේකේ වෙන්නේ එක පැත්තකට.
ඒක නිසා මානයිලුක් වගේ කපා ගන්න මේ කීයද වුණත් හයි කරගෙන සමහරු දන්න කට්ටි කරනවා. ඒත් කරන්න ඕනේ එක පැත්තකට කපලා අපව මුලට අරන් අපව අපි කපන්න ඕනේ. අපි මේක ගොයන් කපන. ඒ කියන්නේ ගොයන් කපන්න මේක අපි කොහොමද හයි කරගන්නේ කියන එක මම පෙන්නන්න. සවි කරගැනීම හැකියාව තියෙනවා. මතක තියාගන්න අපි කීයත හයි කරද්දී මෙන්න මේ විදිහට අපි හයි කරගන්නේ නැහැ. මේ කීයත පෙන්නලා තියෙනවා ඊතලයක් දාලා. ඒ කියන්නේ මේ දැති තියෙන්නේ මේ පැත්තට. එතකොට අපි හයි කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. මේක උඩින් දාලා මේක යටින් දාන්න එපා. මේක තමයි යටින් අපි මේකට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට තමයි තලේ හොඳට හිර වෙන්නේ. ඊපස් අපි මේක දාලා තමයි මේ නට් එක දාලා පාවිච්චි කරන්නේ. මෙතන තියෙනවා අපි මේකට මේ මැෂින් එකට ඇත්තටම මේ සාමාන්‍යයෙන් ගොයක් කපා ගන්නකොට එන කුල්ලක් මේක කුල්ල කියන්නේ අපිට ගොයන් ගස් ටික එක පැත්තකට නවලා දෙනවා. කියන්නේ එක සයිඩ් එකට ගොයන් ටික වැටෙන්න ගන්න කුල්ලක් තමයි මේක. මේක සවි කර ගන්න විදිහ මම ඔබට පෙන්නන්නම්. නමුත් මැෂින් එකට මේක එන්නේ නැහැ. නමුත් මේක ඕනම වෙළඳ නියෝජිතයෙක් කරා මේක ඕනම තැනකින් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. මේ විදිහට සම්බන්ධ කරලා මේ යනවලින්ම මේක හිර කරගන්නවා වගේම අපි මේකට සම්බන්ධ කරලා මේ තලෙන් තමයි අපි ගොයන් කපන කුල්ල මේ විදිහට හයි කරගන්නේ. අපිට මේ විදිහට හයි කරගන්න පුළුවන්. එතකොට අපිට මේ කුල්ලෙන් මෙහෙම කැපෙනකොටම අපිට ගොයන් ටික මෙහෙම කපා ගැනීමේදී මේ කුල්ලෙන් අපිට ගොයන් ගස් ටික එක හා සමානව මෙහෙම නමලා දෙන නිසා අපිට ගොයන් ටික කපා ගැනීමේ හැකියාව තිබෙනවා. අප දිනපාල සමූහ ව්‍යාපාරයෙන් ගෙන්නන ලද මේ බලශක්ති උපකරණ වලට මාස 6ක වගකීමක් වගේම අවුරුදු 5කින් ආවත් මේ වගේ අමතර කොටස් අප ආයතනයෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට අප දිනපාල ආයතනයෙන් හා අපගේ අලෙවි නියෝජිතයන්ගෙන් ඔබට ලබා ගන්න පුළුවන්. මම කියන්න කැමති මේ Wipro CRC SMT කියලා දිනපාල ආයතනයෙන් ගෙන්නන භාණ්ඩවල විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි තනිකරම තඹ කොයිල් එකෙන් තමයි ආමිචර් පීල් කොයිල් ඔතලා තියෙන. ඒ වගේම කාබන් බ්‍රෂ්, බෙයාරින්, ජියර්වීල් මේවා හොඳ තත්ත්වයෙන් තියෙන නිසා බය නැතුව වැඩක් කරන්න ගත්තොත් අපි හිතමු සාමාන්‍යයෙන් ග්‍රයින්ඩරයක් ගත්තොත් ග්‍රයින්ඩරෙන් කරන වැඩ කීපෙම අපිට පහසුවෙන් කරගන්න පුළුවන්. සර්කියුලර් පවර්සෝ එකක් ගත්තොත් අපිට පහසුවෙන් මේ වැඩ ටික කරගන්න පුළුවන්. එයා කම්ප්‍රෙෂර් එකක්, ජෙනරේටරයක් මේ සෑම භාණ්ඩයක්ම පහසුවෙන් අපි කරන දේ අපිට හරියාකාරව නිම කරගන්න පුළුවන්. මොකද වගකීමකින් අපිට වැඩක් බාර ගන්න ඕන. ඒක වගකීමකින් මේ වැඩේ අපිට ඉවර කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද මේ භාණ්ඩ හොඳ තත්ත්වයේ තිබෙන නිසා.